මේ අහිංසක දරුවෝ දෙන්නා මේ ලෝකෙට ඇවිත් පළවෙනි හුස්ම ගන්නත් කලින් උන්ගේ අන්තිම හුස්ම පොද මගෙන් උදුරගන්නේ කොහොමද කියලා මම ප්ලෑන් කරලා ඉවරයි. මේක කිව්වේ වෙන කවුරුත් නෙමෙයි. තමන්ගේම ලේවෙච්ච අවුරුදු 17ක් වයස නිවුන් දරුවෝ දෙන්නවයි ඒ වගේ මේ දරුවෝ දෙන්නගේ අම්මවයි මරලා දාපු ඉන්දියන් ආමි සෙබලෙක්. අවුරුදු 19ක් තිස්සේ නීතියට වැලි ගහලා හැංගිලා හිටපු මේ කාලකන්‍යාව අවසානයේදී පොලිසිය කොටු කරගත්තේ කවුරුවත් හීනකින්වත් නොහිතපු ක්‍රමයකට. ඒ තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හැමෝම අතෑරපු කේරළ ත්‍රිත්ව මිනිමැරුම. AI එක හරහා විසඳපු අදහාගත නොහැකි සත්‍ය කතාව මෙන්න මේක. 2006 පෙබරවාරි 10 ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොල්ලම් දිස්ත්‍රික්කයේ තියෙන පුංචි ටවුන් එකක්. අංචල් මුළු කේරළයම හොල්ලලා දාපු බිහිසුණු ආරංචියක් මේ පුංචි ටවුන් එකෙන් රටටම මුදා හැරෙනවා. එකම පවුලක් තුන්දෙනෙක්ව අමානුෂික විදිහට ඝාතනය කරනවා. ට්‍රිපල් හෝමිසයිඩ්. සාමාන්‍යයෙන් මේ වගේ අපරාධයකදී වෙන්නේ අපරාධකරේ කවුද කියන එක පොලිසියට හොයාගන්න බැරුව නිකන් අන්දමන්ද වෙන සීන් එකක්. හැබැයි මේ කේස් එකේදී ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. මේ සිද්ධිය වෙච්ච ගමන්ම පොලිසිය දැනගත්තා අපරාධකාරයෝ කවුද කියලා. පොලිසිය ගාවේ යාළුවගේ නම් තිබ්බා, ෆොටෝස් තිබ්බා, බැංක් ඇකවුන්ට්ස් විස්තර තිබ්බා. ඒ විතරක් නෙමෙයි මේ දෙන්න තමයි කියලා අඳුර ගන්න පුළුවන් සාක්ෂිකාරයෝ පවා හිටියා. හැබැයි මේ හැමදේම ලෑස්ති පිට තිබුණත් පොලිසියට එක දෙයක් කරගන්න බැරි වෙනවා. ඒ තමයි අපරාධකාරයෝ දෙන්නව අල්ලගන්න එක. මොකද ඒ දෙන්න නිකන් පොළොව පලාගෙන ගියා වගේ එකපාරටම අතුරුදහන් වෙලා තියෙනවා. ඊට පස්සේ පටන් ගත්තේ කේරළ අපරාධ ඉතිහාසයේ දකින්න ලැබෙන පොලිසිය අන්ත අසරණ කරපු දීර්ඝතම මිනිස් දඩයම. පොලිස් නිලධාරීන් ඉන්දියාවේ නගර ගණනාවක් පීරනවා. උන් සල්ලි ගත්ත ATM මැෂින් පස්සේ පන්නනවා. මිලිටරි එකත් එක්ක එකතු වෙලා ප්ලෑන් ගන්නවා. හැබැයි එයාලා පස්සේ ලුහු බැඳපු හැම පාරක්ම අවසානයේදී කෙලවර වුණේ ඉස්සතේ. අවුරුදු 20ක් තප්පරෙන් තප්පරේ දවසෙන් දවස කාලය ගෙවිලා ගියා. හැමෝටම හිතුනේ මේ අපරාධකාරයෝ දෙන්න කවදාවත් අහුවෙන එකක් නැහැ කියලා. හැබැයි 19 වතාවක්ම පරාද වෙච්ච කේරළ පොලිසිය අන්තිම මොහොතේ ඒක අවසාන උත්සාහයක් ගන්නවා. උන් උදව් ඉල්ලුවේ මිනිස්සෙක්ගෙන් නෙමෙයි. AI තාක්ෂණය. මේ තමයි කේරළයේම කඳුලෙන් තෙත් කරපු කේරළ ත්‍රිත්ව මිනිමැරුම් කේස් එක. මේ කතාව මෙච්චරම වැදගත් වෙන්නේ ඇයි? එකම එක ඉන්වෙස්ටිගේටර් කෙනෙක් අවුරුදු 19ක් යනකම් මේ ෆයිල් එක වහන්නේ නැතුව තිබ්බේ ඇයි? තමන්ගේ දුවවයි ඒ වගේම අවුරුදු 2ක් විතර වයසේ තමන්ගේ නියුන් දරුවෝ දෙන්නයි. අහිමි වෙච්ච අම්මා කෙනෙක් අවුරුදු 19ක් තිස්සේ යුක්තිය එනකම් බලන් හිටියේ කොහොමද? මේක තේරුම් ගන්න නම් අපිට 2006 මේ මහ ජරා උදෑසනට යන්න සිද්ධ වෙනවා. ඇත්තට මේක හරිම සාමාන්‍ය උදෑසනක්. ශාන්තම්මා කියන ඒ අම්මා තමන්ගේ දුව රංජිනී වෙනුවෙන් උදේ කෑමට මුං ඇට ටිකක් තම්බලා කිරි වීදුරුවකුත් ලෑස්ති කරලා තිබ්බා. ඊට පස්සේ එයා ගෙදරින් පිටත් උනේ වැඩ වගයකට. රංජිනීට ඇත්තට මේ වෙලාවේ හොඳට ශක්තිය අවශ්‍ය වෙලා තිබ්බා. මොකද එයා අම්මා කෙනෙක් වෙලා ගත වෙලා තිබුණේ දවස් කීපයක් විතරයි. එයාගේ අතේ හිටපු මේ පුංචි නිවුන් දියණියන් දෙන්න ඉපදිලා හරියටම දවස් 17යි. ඒ කාලේ හැටියට විවාහ නොවේ දරුවෙක් හැදුවා කියන සමාජ අපවාදය ලේබල් එක රංජිනීගේ පිට උඩ පටවලයි තිබ්බේ. හැබැයි එයා මේ හැම දෙයකටම සැලෙන්නේ නැතුව මූණ දෙනවා. තමන්ගේ දරුවෝ දෙන්නටම හොඳ අනාගතයක් හදලා දෙන්න එයා රෑ තිස්සේ හීන මැව්වා. මහන්සි වුණා. හැබැයි ඒ අහිංසක කෙල්ල දැනන් හිටියේ නැහැ. ඇය දකින හීන හැබෑ කරගන්න ඇයට මේ ලෝකේ ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා කාලකන්ණියෙක් ඒ වෙනකොට තීරණය කරලා ඉවරයි කියලා. වැඩ ටික ඉවර කරගත්ත ශාන්තම්මා ආපහු ගෙදර එනකොට ඔක්කොම ඉවර වෙලා තිබුණා. රංජිනී වගේම අර දවස් 17ක් වයස කිරි කැටි බිලිඳුන් දෙන්නත් ඒ වෙනකොටත් ජීවිතක්ෂයට පත් වෙලා හිටියේ. ඒ තිරිසන්නු උන් තුන්දෙනාගේම බෙල්ලවල් කපලා දාලා තිබුණා. හැබැයි එදා උදෑසන මේ ඇතුලේ සිද්ධ වුණේ මොකක්ද කියලා බලන්න කලින් මේ කතාවේ කේන්ද්‍රස්ථානයේ වෙච්ච අර අසරණ වෙච්ච අහිංසක ගැහැණු අය ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන. අපි මුලින්ම ශාන්තම්මා ගැන කතා කරමු. ශාන්තම්මාගේ ජීවිතේ කවදාවත් ලේසි වුණේ නැහැ. ඇය විවාහ වුණා, පවුලක් හැදුවා, ලස්සන දුවෙක්ව මෙලොවට බිහි කළා. හැබැයි රංජනීට ලෝකයේ තේරෙන වයසට එන්නත් කලින් ශාන්තම්මාගේ සැමියා එයාලව දාලා යනවා. අන්තිමට ඒ හැමදේම මැද්දේ ශාන්තම්මා තනි වුණා. තනි අම්මා කෙනෙක් විදිහට එයා Tamanට ලැබුණ හැම රස්සාවක්ම කරනවා. අන්තිමේදී එයාට ෆැක්ටරි එකක ජොබ් එකක් හම්බ වෙනවා. ඒකෙන් ලැබිච්ච පඩිය ලොකු ගාණක් වුණේ නැති වුණත් Tamanගේ දුවව කාටවත් අත නොපා ජීවත් කරවන්න එයාට පුළුවන් වුණා. ඔය අතරේ ශාන්තම්මාට දරුණු අසනීප තත්ත්වයක් නිසා ගර්භාෂය ඉවත් කිරීමේ සැකකමකට මුහුණ දෙන්න වෙනවා. ඒ හැම අමාරු අවස්ථාවකදීම එයාගේ හෙවණැල්ල වුණේ එයාට ජීවත් වෙන්න හයිය දුන්නේ එයාගේ දුව රංජනී. ශාන්තම්මා පස්සේ කාලෙක මෙන්න මෙහෙම කියනවා. මාව බලා ගන්න මට කියලා හිටියේ මගේ දරුවා විතරයි. රංජනී ලොකු මහත් වෙනකොට එයා තමන්ගේ අම්මා එක්ක අංචල් වල පුංචි සරල ගෙදරක ජීවත් වෙනවා. ලොකු සේසත් ඒ වගේම සැප පහසුකම් මේ ගෙදර නැහැ. හැබැයි එයාලගෙම කියා ගන්න පුළුවන් වෙච්ච පුංචි මාලිගාවක් යාලට තිබ්බා. අම්මා තමන් වෙනුවෙන් කරපු කැපකිරීම මැස් දෙකෙන්ම දැකපු රංජනී තමන්ගේ පාඩුවේ හරිම නිහඬ සරල ජීවිතයක් ගත කරා. ඔය අතරේ ඔය ටවුන් එකේම ජීවත් වුණා තවත් තරුණයෙක්. මිනිහාගේ නම තමයි දිවිල් කුමාර්. මිනිහා ඉන්දියන් ආමියකේ සෙබලෙක්. ඉතින් මේ පුංචි ටවුන් එකක ජීවත් වෙනකොට මේ දෙන්නගේ ඇස් එකිනෙකට ගැටෙන එක පුදුමයක් නෙවෙයි.
කාලයත් එක්ක දිවිල් ඒ වගේම රංජනී අතරේ සම්බන්ධයක් ඇති වෙනවා. මෙන්න මෙතනදී තමයි මේ කතාව සෑහෙන සංකීර්ණ වෙන්න පටන් ගන්නේ. මොකද දිවිල් ඒ වගේම රංජනී අතරේ ඇත්තටම මොකක්ද උනේ මොන වගේ සම්බන්ධයක්ද තිබ්බේ කියන එක ගැන මේ ගැන විසඳ ගන්න කතා දෙකක් තියෙනවා. ඒ කාලේ මාධ්‍ය වලින් වැඩිපුරම ප්‍රචාරය කරපු කතාව මම පළවෙනිටම කියන්නම්. රංජනී ඒ වගේම දිවිල් මුණ ගැහෙන්නේ ආම්බේ. පස්සේ දෙන්න යාළුවෝ වෙනවා කාලයත් එක්ක ඒ යාළුකම ආදරයකට පෙරලෙනවා. ඒ වෙනකොට රංජනීට වයස අවුරුදු 20ක් විතර ඇති. තමන්ගේ ජීවිතේ ලස්සනම කාලය ගත කරපු ඇය දිවිල්ට පණ වගේ ආදරය කරා. ඇය හිතුවේ තමන්ගේ මුළු ජීවිතේම දිවිල් තමන්ගේ ළඟින් නිදී කියලා. ඔව් ඒ දෙන්න කසාද බැඳලා හිටියේ නෑ. සමහර විට ඒ දෙන්න එතනින් එහාට කායිකව එකතු වෙන්න තීරණය කරපු එක වැරදි වෙන්නේ නැති. ඔව් මේ දෙන්න ඒ වෙනකොටත් කසාද බැඳලා නෙමෙයි හිටියේ. ඉතින් ඒ දෙන්න කායිකව සමහර විට එකතු වෙන්න ඇති. කොහොම හරි එකෙන් කියන්නේ ඒ දෙන්නට දෙන්නගේ කැමැත්තෙන් තමයි ඒ සම්බන්ධකම දිගටම කරගෙන ගිහිල්ලා තියෙන්නේ කියන එක. හැබැයි රංජනීගේ අම්මා ඒ කියන්නේ ශාන්තම්මා කියන්නේ මීට සම්පූර්ණයෙන්ම වෙනස් හදවත කීරි ගැහෙන කතාවක්. ඇයට අනුව එතන කිසිම ආදරයක් යාළුකමක් ආලවන්තකමක් තිබුණේ නැහැ. ඇත්තටම කිව්වොත් ඒ දෙන්න අතරේ කිසිම සම්බන්ධයක් තිබිලා නැහැ. දිවිල් කියන මේ පාපතර මිනිසයා රංජනීලගේ අසල්වැසියෙක් වුණු දවසේ ඉඳන්ම අය පස්සෙන් පන්න වෙන්න ඇයට කරදර කර ඉඳලා තියෙනවා. ඔය අතරේ තමයි මම අර කලින් කිව්ව ශාන්තම්ම අසනීප වෙලා හොස්පිටල් එකේ ඔපරේෂන් එක කරලා නවතිනවා කියලා තියෙනවා. අන්න ඒ දවස්වල රංජනී තනියම ගෙදර ඇවිල්ලා තියෙනවා. මේ දිවිල් මේක බලාගෙන ඉඳලා හිටියේ මෙන්න මේ වගේ අවස්ථාවක් එනකම්. මිනිහා රාසින්ම රංජනීගේ ගේ ඇතුළට රිංගලා ඇය නිකන් හැංගිලා ඉඳලා තියෙනවා. රංජනීගේ ගේ ඇතුළට ආපු ගමන්ම දිවිල් එයා ඉස්සරහට පැනලා සිහි නැති වෙන්න බෙහෙතක් ඇගේ මූණට අල්ලනවා. රංජනීට කරකැවෙල්ල හැදිලා සිහිය නැති වෙලා ඒ පොළව උඩ ඇදගෙන වැටෙනවා. ඇයට ආපසු සිහිය එනකොට පහුවදා උදේ වෙලා තිබුණා. මුළු ගෙදරම පාළුයි. ඇයට Tamanගේ යටිබඩෙන් දරා ගන්න බැරි තරම් දරුණු වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඇගේ මතකය සම්පූර්ණයෙන්ම වගේ අලුත් වෙලා තිබිලා තියෙනවා. ඇයට අන්තිමට මතක තිබුණේ ඒකම දෙයයි. Tamanගේ ඉස්සරහට කඩා වැදුණු ඒ කාලකන්ණි මිනිසයාගේ මූණ විතරයි. ඊට පස්සේ හැමදේම කළුවර වෙලා ගිහින් තියෙනවා. උදේ පාන්දර වැටුණු ඒ සීතල එළියත් එක්ක Tamanගේ ඇඳ වටේටම ලේ තැවිරලා තියෙනවා දැක්කා. Tamanට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඒ අහිංසක කෙල්ලට තේරුම් ගන්න බැරි වෙලාවක් ගියේ නෑ. ටික දවසක් යනකොට රංජනී දැනගන්නවා Tamanගේ බඩේ දරුවෙක් පිළිසිඳගෙන කියලා. දරුවෙක් විතරක් නෙමෙයි ඒ නියුන් දරුවෝ. ඒක ඇයට දරා ගන්න බැරි තරම් ලොකු ෂොක් එකක් වුණා. මොකද එයා විවාහ වෙලා හිටියේ නෑ. අද කාලේ වුණත් විවාහ වෙන්නේ නැතුව සාමාන්‍යයෙන් මේ ආසියාතික රටවල් වල ගැහණියෙක් දැක්ගත්තාම සාමාන්‍යයෙන් සමාජ මඩ ප්‍රචාර නිකන් සමාජයට මුහුණ දෙන්න බැරි කතන්දර වැඩි. ඒක ලංකාව වගේ අපේ රටකත් අපි හොඳට මේ කතාව දන්නවා. ඉතින් සමාජයේ එක එක කතා කියනකොට මිනිස්සු බයින්න පටන් ගන්නවා, දොස් කියන්න පටන් ගන්නවා. ඉතින් මේක රංජනීට ටිකක් දරා ගන්න අමාරු මට්ටමකට එනවා. එයා සෑහෙන කල්පනා කරනවා. Tamanට සිද්ධ වෙච්ච අසාධාරණ මේ සමාජය Taman දිහා බලන විදිය. මේ හැමදේම තරාදියකට දාලා කිරලා බලපු රංජනී අන්තිමේදී හරිම ශක්තිමත් ඒ වගේම අමාරු තීරණයක් ගන්නවා. ඇය තීරණය කරනවා මේ ලෝකෙ කිසිම පවක් නොකරපු Tamanගේ කුස ඇතුලේ ඉන්න ඒ අහිංසක දරුවෝ දෙන්නව මේ ලෝකෙට බිහි කරන්න. ඔය වෙනකොටත් ගම පුරාම කටකතා පැතිරලා ඉවරයි. වටපිටාවේ මිනිසුන්ගේ එල්ල වෙච්ච අපවාද අපහාස කතා දරා ගන්න බැරි තරම් දරුණුයි. ඔය අතරේ තමයි දිවිල්ගේ යාළුවා, ඒ කියන්නේ රාජේෂ් මිනිහා අනිල් කියන බොරු නමකින් පෙනී ඉඳලා මේ අයට උදව් කරනවා වගේ රඟපාලා වෙනත් නගරයක තදාසන්න ප්‍රදේශයකින් කුලියට ගයක් හොයලා දෙනවා. හැබැයි මෙයාලා එහෙ පදිංචියට ගියත් අර කාලකන්ණි කටකතා උන්ගේ පස්සෙන් මෙන්න පටන් ගන්නවා. අන්තිමේදී රංජනී තීරණය කළා තවදුරටත් මේ වගේ හැංගි දුවන්න බෑ කියලා. ඇය Tamanට මුහුණ දෙන්න වෙන ඕනෑම දෙයකට ලෑස්ති වෙලා ආපහු Tamanගේ ගම වෙච්ච අංචල් වලටම හැරිලා එනවා. හැබැයි ආපහු ආවත් සමාජයෙන් ලැබිච්ච ලේබල් එකෙන් එයාලට බේරෙන්න වෙන්නේ නැහැ. අංචල් වලට ආපු මුල් දවස්වල රංජනීට එයාගේ අම්මටයි නතර වෙන්න උනේ Tamanගේම ඥාති ගෙදරක. එතනදී ලැබිච්ච පීඩනය තවත් දරුණුයි. මොකද වටපිටාවේ මිනිස්සු විතරක් නෙමෙයි. එයාලා නතර වෙලා හිටපු Tamanගේ නෑදෑයෝ පවා එයාලා දිහා බැලුවේ හරිම පහත් විදියට. හැම තිස්සෙම ඇනුම් පද කියන්න පටන් ගන්නවා. රංජනීට ඕන වුණා මේ නිරපරාධය Tamanගේ පිට උඩ වැටිලා තියෙන නින්දාව එක පාරකින් ඉවර කරලා දාන්න. ඒ නිසා එයා Tamanගේ හිත දැඩි කරගෙන සෑහෙන අමාරු තීරණයක් ගන්නවා. එයා දිවිල් කුමාරට ලියුමක් ලියනවා මිසෝ. මේ ලියුම ඇවිල්ලා මේ එයාට බැනලා අරකයි මේකයි කියන එකක් නෙමෙයි. ඊටමත් බැගෑපැත්තක් කරන ආයාචනයක් විදිහට තමයි ලියුම ලියලා තියෙන්නේ. එයාට ඕන උනේ සල්ලි කිසිම දෙයක් නෙමෙයි. එයාට ඕන වෙලා තියෙන්නේ Tamanගේ බඩේ ඉන්න දරුවෝ දෙන්නගේ තාත්තා දිවිල් කියලා එයා පිළිගන්න එක විතරයි. එතකොට අර සමාජයෙන් එන බැනුම් අඩ ප්‍රචාරය මේවා අඩු වෙන නිසා අඩුම ගානේ ඒ දරුවන්ගේ උපැන්න සහතිකයකට තමන්ගේ පියාගේ නම හරි දාගන්න පුළුවන් කියන බලාපොරොත්තුෙන් තමයි එයා ඒ ආයාචනය කරන්නේ. හැබැයි ඒ ලියුම දැකපු ගමන් දිවිල් සම්පූර්ණයෙන්ම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔය ඉන්නේ මගේ දරුවෙක් නෙමෙයි කියලා මිනිහා අත හොද ගන්නවා. ඒ විතරක් නෙමෙයි දිවිල්ගේ මස්සිනා වෙච්ච ශ්‍රී කුමාර් රංජනීට අභියෝග කරලා මෙන්න මෙහෙම කියනවා. පුළුවන් නම් මොක පොලිසියට හරි රාජ්‍යකාන්තා කොමිසමට ඊන් හරි කියපන්. මෙන්න මේ විදිහට. මස්සිනා ඒ වගේ අභියෝගයක් කළේ රංජනී බය වෙලා මේක අතාරෙයි කියලා හිතාගෙන. හැබැයි ඒ කාලකන්ණි දැනන් හිටියේ නෑ. Tamanගේ දරුවාන්ගේ අයිතිය වෙනුවෙන් අම්මා කෙනෙක් කොච්චර දුරක් යන්න ලෑස්ති වෙනවද කියන එක. දිවිල්ගේ පවුලේ අය අභියෝග කරපු පළියට රංජනී පස්සට ගියේ නෑ.
එයා තමන්ගේ අම්මත් එක කෙලින්ම කාන්තා කොමිසම ඉස්සරහට ගියා. හැබැයි එතනදී කොමිසමෙත් පුංචි උපදෙසක් ලැබෙනවා. ඒ තමයි මේ ගැප් ගැනීම බලහත්කාරකමකින් සිද්ධ වෙච්ච එකක් විදිහට නෙවෙයි, දෙන්නගේම කැමැත්තෙන් සිද්ධ වෙච්ච ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට නිල වාර්තාවලට ඇතුළත් කරන්න කියලා. ඇයි කොමිසම එහෙම කිව්වේ? මොකද නිල වාර්තාවල දිවිල් කියන්නේ වැරදිකාරයෙක් නොවෙන ගානට පොඩක් ධනාත්මකව පෙන්නුවොත් මිනිහා මීට වැඩිය හොඳ සහයෝගයක් මේකට දක්වයි කියලා එයාලා හිතලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේක නිකන් මේ ලස්සන ආදර කතාවක් විදිහට මාධ්‍යෙන් මුලින්ම ප්‍රචාර කරලා තියෙන්නේ. කොහොමද යාතල්ලද? ඉතින් මේ ප්‍රශ්නය විසඳගන්න කාන්තා කොමිසමෙන් නියෝග කළා DNA පරීක්ෂණයක් කරන්න කියලා. දිවිල්ගේ පවුලේ අයත් මේකට කැමති වෙනවා. මොකද එයාලා රංජිනීගේ චරිතයට මඩ ගහමින් හිතාගෙන හිටියේ මේක කීයටවත් දිවිල්ගේ දරුවෙක් වෙන්න බෑ කියලා. හැබැයි ඒ DNA රිපෝට් එක එනකන්වත් බලන් ඉන්න තරම් ඉවසීමක් අර කාලකන්ණීන්ට තිබුණේ නැහැ. ඒ රිපෝට් එක එන්නත් කලින් මේ මුළු රටම හොල්ලපු ඒ මහා ඛේද වාචකයේ සිද්ධ වෙනවා. 2006 පෙබරවාරි 10 අර අනිල් කියන බොරු නමෙන් පෙනී හිටපු දිවිල්ගේ මිලිටරි යාළුවා, ඒ කියන්නේ රාජේෂ්, එදා සාමාන්‍ය විදියට රංජනීලාගේ ගෙදරට එනවා. නිකන් හිතවත්කමට ආව වගේ රඟපාපු රාජේෂ් ශාන්තම්මාට මෙන්න මෙහෙම කියනවා. අම්මේ අර ළමයින්ගේ උපැන්න සහතික වල වැඩ ටික තියෙනව නේද? ඔයා දැන්ම ගිහින් ලෝකල් ඔෆිස් එකෙන් ඒ ටික කරගන්න කියලා. තමන්ට හැමදාම උදව් කරපු මිනිහා කියපු නිසා ශාන්තම්මා එක විශ්වාස කරා. ඇය රංජනීවයි දවස් 17ක් වයස කිරිකැටි නිවුන් දරුවෝ දෙන්නවයි රාජේෂ් එක්ක ගෙදර තනියම දාලා ඒ වැඩේට පිටත් වෙලා යනවා. හැබැයි ශාන්තම්මා දැන හිටියේ නෑ එයා මේ කරන්නේ තමන්ගේ දුවයි මුණුබුරෝ දෙන්නවයි මාරයාගේ අතට පත් කරලා යන එකක් කියලා. මොකද මේක තමයි රාජේෂ් වගේම දිවිල් කියන කාලකන්ණි දෙන්න එනකම් බලන් හිටපු ඒ ජරාජීර්ණ මොහොත. ශාන්තම්මා ගෙදරින් පීවර කීපයක් ඈතට යනවත් එක්කම ගේ ඇතුලේ හිටපු රාජේෂ් තමන්ගේ සැබෑ ස්වරූපය එළියට ගත්තා. මිනිහා එකපාරටම රංජනීට පිහියෙන් ඇනලා ඇගේ බෙල්ල කපලා දානවා. එතනින් නැවතුනේ නෑ. අර තොටිල්ලේ හිටපු කිසිම පවක් නොකරපු දවස් 17ක් වයස කිරිකැටි බිලිඳුන් දෙන්නගේ බෙල්ලවලුත් ඒ විදිහටම කපලා දැම්මා. අපරාධය කරපු රාජේෂ් එතන තිබ්බ ලේස අලකුණු කිසිම දෙයක් සුද්ධ කරන්න මහන්සි වුණේ නෑ. මිනිහා හරිම සංසුන්ව ගෙදරින් එළියට බහැලා දොර වහලා එතනින් මාරු වෙනවා. හවස් වෙලා ශාන්තම්මා ආපහු ගෙදර ආවා. ඇය එනකොට තමන්ගේ දුවට කන්න දෙන්න මුද්‍රස් පළ මේ වගේම බිත්තර වගේකුත් අරගෙන ආවා. හැබැයි ඇයගේ ගේ ඉස්සරහට එනකොටම මුළු වටපිටාවෙන්ම දැනුනේ අමුතුම මූසල භයානක නිශ්ශබ්දතාවය. රාජේෂ්ව මේ වැඩේට පාවිච්චි කරේ දිවිල්ම තමයි. රංජනීගේ විශ්වාසය දිනාගන්න එයාගේ අර මේ කේස් එකට දෙන අවධානය අඩු කරගන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කොහොම හරි වෙලාව ආපු ගමන් රාජේෂ් මෙයා මානසික ඝාතනය කරලා තියෙනවා. හැබැයි පොලිසිය මේ හැම සාක්ෂියක්ම එකතු කරලා කේස් එක මේ කරන්න ලෑස්ති වෙද්දි මේ ඉන්වෙස්ටිගේෂන් එක කරන්න ලෑස්ති වෙද්දි තමන්ව සැක කරනවා කියලා දිවිල්ට නිකන් ඉවෙන් වගේ දැනිලා තියෙනවා. මිනිහ එකපාරටම ආමිකෙන් පැනලා හැංගෙනවා. ඒ වගේම රාජේෂුත් කවදාවත් ආපහු ආමි කැම්ප් එක පැත්තට ගියේ නැහැ. අන්තිමේදී මිනිමරු වෙලා සති කිහිපයක් විතර ගියාට පස්සේ ඒ කියන්නේ 2006 මාර්තු මාසයේදී ඉන්දියන් ආමියගෙන් මේ දෙන්නව සේවයෙන් ඉවත් කරපු සෙබළුන් විදියට, ඒ කියන්නේ පුද්ගලයන් විදියට නම් කරනවා නිල වශයෙන්. ඒ කාලේ දිස්ත්‍රික් පොලිස් පරීක්ෂකවරයා විදියට කටයුතු කරපු ශානා වාස්ගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම මුන් දෙන්නව අල්ලන්න පුළුවන් හැම පාරක්ම පීරන්න ගන්න. මුන් ATM කාඩ්පත් වාර්තා පරීක්ෂා කරද්දී පෙනුණා දිවිල් එකපාරටම දිල්ලි, නාශික්, ඒ වගේම නාග්පූර් වගේ විශාල නගරවලට සංචාරය කරලා තියෙනවා කියන. පොලිස් කණ්ඩායම උන්ගේ පස්සෙන් මේ නගරවලට පන්නනවා. හැබැයි පුදුම වැඩේ කියන්නේ හැමෝටම කලින් හැම එකම තප්පරයකදී දිවිල් ඒ වගේම රාජේෂ් පොලිස් ඇස්වලට වැලි ගහලා ලිස්සලා ගිහිල්ලා තියෙන එක. කාලය ගෙවිලා යනවා. 2010 අවුරුද්දේදී ඉහළ උසාවියෙන් මේ කේස් එක ඉන්දියාවේ ප්‍රධානතම විමර්ශන ආයතනය වෙන CBI Central Bureau of Investigation එකට බාර දෙනවා. 2013 වෙනකොට CBI එකෙන් මේ දෙන්නට විරුද්ධව නිල වශයෙන් අධිචෝදනා පත්‍ර ගොනු කරනවා. උසාවියෙන් මේ දෙන්නව ප්‍රකාශිත අපරාධකාරයෝ එහෙම නැත්නම් නීතියෙන් පලාගිය දරුණු වැරදිකාරයෝ විදියට නම් කරනවා. හැබැයි මේ මොනවා වුණත් එකම එක අත්අඩංගුවට ගැනීමක්වත් කරගන්න මෙයාලට බැරි වෙනවා. මෙයාලව හොයන්න තියෙන හැම ලීඩ් එකක්ම මෙයාලා හොයනවා. ඒ කිසිම තැනක මෙයාලා නැහැ. අවුරුදු ගණන් ඒ වගේම දශක ගණන් ගෙවිලා යනවා මිත්‍රෝනේ මෙයාලව හොයාගන්න වෙන්නේ නැහැ. ඔන්න ඔහොම යද්දි තමයි එක දවසක් සාමාන්‍ය කතාබහක් මේ කේස් එක උඩු යටි කුරු කරලා තියෙන්නේ. අර එදා 2006 දී මේ කේස් එක මුලින්ම විමර්ශනය කරපු ඉන්වෙස්ටිගේටර් ශානවාස් මිනිහා දැන් සාමාන්‍ය පොලිස් IO කෙනෙක් නෙවෙයි. මිනිහා දැන් පොලිස් සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙක්. එදා දවසක ශානවාස් කේරළ පොලිස් බුද්ධ්‍යංශයේ තමන්ගේ සගයන් එක්ක නිකන් කතාබහක ඉන්නකොට මිනිහාගේ ඔළුවට අර අවුරුදු ගණනාවකට කලින් වහලා දාපු තමන්ගේ හදවත රිද්දවපු පරණ කේස් එක මතක් වෙනවා. මිනිහා තමන්ගේ යාළුවන්ට කියනවා මචං මට හැම කේස් එකක්ම අමතක කරන්න පුළුවන්. හැබැයි අර දවස් 17ක් වයස කිරිකැටි පැටව දෙන්නව මරපු කාලකන්ණි දෙන්නව අල්ලගන්න බැරි වුණ එක මගේ හිතට මාර වදයක් කියලා. අන්න ඒ මොහොතේදී තමයි මේ කතාබහ මැදින් කවුරුවත් හිතන්නේ නැති අදහසක් එළියට එන්නේ. ඇත්තටම ඒක ශානවාස්ට තමන්ගේ හිතේ තිබ්බ මහා බරක් නිදහස් කරගන්න කරපු කතාබහක් විතරයි. මොකද තමන්ගේ මුළු පොලිස් ජීවිත කාලය ඇතුළත වහන්න බැරි වෙච්ච ඒ දරුණු කේස් එකේ බර මිනිහා අවුරුදු ගණනාවක් තිස්සේ හිත යට ගහන් ඉඳලා තියෙනවා. ශානවාස්ට මේ කතාව කවදාවත් ඉවර වුණේ නැහැ.
මිනිහා ඇස්පියාගත හැම වතාවකම අර අසරණ ශාන්තම්මාගේ අඬන මූණ මිනිහට මැවිලා පේනවා. කිසිම දඬුවමක් නැතුව කිසිම බයක් නැතුව මුළු රටටම වැලි ගහලා නිදැල්ලේ හැසිරෙනේ අපරාධකාරයෝ දෙන්න ගැන මතක් වෙන හැම වතාවකම ශානවාස්ගේ හිතේ ඇතුලෙන් ලොකු වේදනාවක් එනවා. හැබැයි ශානවාස් හීනකින්වත් හිතුවේ නෑ එදා Taman ළඟ හිටපු ඒ බුද්ධාංශ නිලධාරියෙක් මේ අභියෝගය Tamanගේ අතට අරගෙන මේ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගනී කියලා. 2023 අවුරුද්දේදී කේරළ පොලිස් බුද්ධාංශය කාටවත් හොරෙන් ඊටම රහසිගතව මේ කේස් එක ආපහු අරිනවා. ඇත්තටම නීත්‍යානුකූලව මේ කේස් එකේ බලය තිබුණේ CBI එක. හැබැයි මේ කාලකන්ණි දෙන්න කොහේ හරි ඉන්නවනම් උන්ව හොයාගන්න එකේ කිසිම වැරද්දක් නැහැ කියලා කේරළ පොලිසිය තීරණය කරනවා. හැබැයි මේ පාර වෙනකොට 2006 දී යාලා ගාව තිබ්බේ නැති දේවල් මේ පාර යාලා ගාව තියෙනවා. ලෝකෙම හොල්ලන ආයුධයක්. ඒක තමයි ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් AI. පොලිස් කණ්ඩායම මුලින්ම කළේ එයා ගාව තිබ්බ දිවිල්ගේ වගේම රාජේෂ්ගේ පරණ ෆොටෝස් ටික අතට ගත්තා. හැබැයි ඒ ෆොටෝස් අරගෙන දැන් අවුරුදු 20කටත් කිට්ටුයි. ඒ පරණ මූණු බලාගෙන අද කාලේ ඉන්න මිනිස්සුන්ව අඳුරු ගන්න එක සම්පූර්ණයෙන්ම අසාර්ථක වැඩක් කියලා එයාලා දැනගෙන හිටියා. අන්න ඒ හින්දායි එයාලා මේ පරණ ෆොටෝස් AI ප්‍රොග්‍රෙෂන් එකකට ටූල් එකකට දාලා එයාලට ඕන වුණා අවුරුදු 20කට පස්සේ ඒ කියන්නේ අද වෙනකොට මේ අපරාධකාරයෝ දෙන්නගේ මූණු කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා බලාගන්න. මේ බුද්ධාංශයේ ටීම් එක රැදිස්සේ එක AI platform පාවිච්චි කර එක prompts ගහමින් මූණු නිර්මාණය කරන්න පටන් ගන්නවා. උන් හැම විචල්යක්ම වෙනස් කර බලනවා. වයසට යද්දී මූණේ ඇතිවන රැලි වැටීම් හිස ගෙස් යන විදිය කෙස් සුදු වෙන විදිය එයාලට බර වැඩි වුණොත් මූණ මහත් වෙන විදිය එයාලගේ මූණේ ඇති වෙන්න පුළුවන් කැලල් පවා වෙනස් කරමින් අවුරුදු 20කට පස්සේ මේ මිනිස්සු දෙන්න සැබෑ ලෝකේ දකින්න ලැබෙන අතිශය යථාර්ථවාදීම මූණු AI හරහා නිර්මාණය කරගන්න එයාලට පුළුවන් වෙනවා. ඊට පස්සේ පොලිස් ටීම් එක කරේ අර AI එකෙන් හදපු මූණු අරගෙන රිවර්ස් ඉමේජ් සර්ච් තාක්ෂණය හරහා මුළු ඉන්ටර්නෙට් එකම පීරන්න ගන්න එක. ඒක පුදුම සිද්ධියක් සිද්ධ වෙනවා මේකෙන්. මෙයාලා අප්ලෝඩ් කරලා try කරන එක AI ෆොටෝ එකක්. Facebook එකේ තියෙන public ෆොටෝ එකකට 100%ක්ම ගැලපිලා තියෙනවා. ඒක සාමාන්‍ය ෆොටෝ එකක් නෙමෙයි මංගල නිකන් වෙඩින් එකකදී ගත්ත ෆොටෝ එකක්. සමහර වාර්තාවල කියන්නේ මුලින්ම මේ විදියට රිවර්ස් ඉමේජ් සර්ච් කරලා මේ කියන්නේ සර්ච් කරද්දී අහුනේ දිවිල් වගේලා සමහර මාධ්‍ය වාර්තාවල තියෙන රාජේෂ් වහුණා කියලා. ඒක කොහොම වුණත් පොලිසියට හොයාගන්න පුළුවන් වෙනවා. මේ කාලකන්ණි දෙන්න ජීවත් වෙන්නේ පුදුචෙරිය කියන නගරයේ කියලා. අවුරුදු 20ක් තිස්සේ මේ දෙන්න අමුතුම ජීවිතයක් තමයි අලුත් ජීවිතයක් තමයි මුන් දෙන්න ගත කරලා තියෙන්නේ. නම් වෙනස් කරලා තිනවා, ෆේක් අයිඩෙන්ටිටීස් හදාගෙන තිනවා. ඒ විතරක් නෙමෙයි මෙයාලා කසාද බැඳලා ළමයි පවා මෙයාලට ඉන්නවා. දිවිල් Tamanගේ නම විෂ්ණු කියලා වෙනස් කරගෙන. ඒ වගේම පුදුචෙරිය වල ඉන්ටීරියර් ඩිසයිනින් ජොබ් එකක් පවා කරගෙන ගිහිල්ලා තියෙනවා. Taman කරපු මේ මහා සාහසික අපරාධ ලේ වැගිරීම හැමදේම හංගගෙන මේ දෙන්න ඒ සමාජය ඇතුලේ හරිම වැදගත් මහත්තුරු වගේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි කේරළ පොලිසිය බුද්ධාංශයේ මෙයාලගේ අලුත් අනන්‍යතාවය ස්ථීර කරගත්ත ගමන්ම ක්‍රියාත්මක වෙනවා. එයාලා වහාම පුදුචෙරි වල ඉන්න CBI ඒකකය දැනුවත් කරනවා. 2025 ජනවාරි 4 මිනිමරුම සිද්ධ වෙලා අවුරුදු 19කට පස්සේ දිවිල් ඒ වගේම රාජේෂ් කියන කාලකන්ණි දෙන්නව පුදුචෙරි වලදීම එකවරම අත්අඩංගුවට ගන්නවා. පොලිස් කූඩුව ඇතුළට ගියාට පස්සේ දිවිල් Taman කරපු හැම අපරාධයක්ම පිළිගන්නවා. මිනිහා පාපෝච්චාරණය කරලා කියපු එක දෙයක් අහලා පොලිසිය නිලධාරීන් පවා අඳුන් කුඳුන් වුණා. දිවිල් කියනවා මේ මිනිමරුම ප්ලෑන් කරන්න පටන් ගත්තේ රංජිනීගේ බඩට දරුවෝ ආපු දවසේ ඉඳලම කියලා. ඒ කියන්නේ Tamanගේම ලේ වෙච්ච ඒ අහිංසක දරුවෝ දෙන්න මේ ලෝකෙට ඇවිත් පළවෙනි හුස්ම ගන්නත් කලින් එයාලගේ අන්තිම හුස්ම පොත Tamanගේ අතින් උදුරගන්නේ කොහොමද කියලා මේ තිරිසන ප්ලෑන් කරලත් ඉවරයි. මේ අත්අඩංගුවට ගැනීමත් එක්කම අර අවුරුදු 20ක් තිස්සේ හිත ඇතුලේ කැකෑරි දුක් විඳ හිටපුවර ශාන්තම්මට Taman බලාපොරොත්තු වෙච්ච යුක්තිය ඉෂ්ට වෙනවා. එයා හැමදාම හිතාගෙන ඉඳලා තිනවා එයාට අවශ්‍ය යුක්තිය ඉෂ්ට වෙයි කියලා. එයා හැමදාවෙත් දෙවියන්ගෙන් ඉල්ලලා තියෙන්නේ ඒ අපරාධකාරයන්ට යුක්තිය ඉෂ්ට වෙන්න කියලා. මිනිමරුමෙන් පස්සේ මෙයා ගම ඇතැරලා වෙනත් ගමකට ගිහිල්ලා තියෙනවා. එයාගේ රසාවත් අතහැරලා එයා මුළු ජීවිත කාලෙම ඉඳලා තියෙන්නේ පන්සල් වල කෝවිල් වල. ඒකෙන් ලැබෙන පුංචි මුදල් වලින්, පුංචි ආධාර වලින්. අය තමන්ගේ මුළු ජීවිතේම දෙවියන්ට පූජා කරනවා. කොහොම හරි අවුරුදු 19කට විතර පස්සේ දෙවියන් ඒ වගේම අලුත් ටෙක්නොලොජි එක එකතු වෙලා මේ අම්මගේ කඳුළු වලට සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. අවුරුදු 19ක් පරණ වෙච්ච මූණක් සැබෑ ලෝකයට අරගෙන අපරාධකාරයෝ දෙන්නෙක්ව කොටු කරලා දාන්න මේ AI තාක්ෂණයට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔයා අපි මේ හැමෝම තීරණය කරන්න ඕන මේ දියුණු වෙලා තියෙන මේ AI තාක්ෂණය ඇත්තටම ප්‍රයෝජනවත් දේවල් වලට යොදා ගන්න. පෞද්ගලිකව මමත් සාමාන්‍යයෙන් ඉමේජ් ජෙනරේෂන් එකක වුණත් යම්කිසි ශක්තියක් වැය වෙනවා ඉමේජ් ජෙනරේෂන් එකක්, වීඩියෝ ජෙනරේෂන් එකක් කරන්න. මම ඒ දේවල් කරද්දී මම මොකක් හරි ප්‍රොම්ප්ට් එකක් ගහලා වීඩියෝ ජෙනරේෂන් එකක් වෙන්න දාලා තියෙද්දි ඒකේ මොකක් හරි ප්‍රොම්ප්ට් එකක හරි අවුලක් වෙනවා නම් ඒ වීඩියෝ එක නිකන් ජෙනරේට් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඒක කැන්සල් කරනවා. මොකද මගේ හිත දන්නවා එතන යම්කිසි ශක්තියක් වැය වෙනවා. ඒක අපරාධයක් කියන එක. ඉතින් මගේ පුංචි උපදේශක් මේවා අපි විනයානුකූලව පාවිච්චි කරමු. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ කේස් එක ගැන? ඉතින් මේ AI ටෙක්නොලොජි එකෙන් තවත් මේ වගේ කේස් විසඳ ගන්න පුළුවන් වෙයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් අර කාලකන්ණි දෙන්න ගැන ඔයාලට දැනෙන අදහස් මිත්‍රවරුනි
ඔයාලගේ වචනයෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි ඒ තරහ බෙදාගෙන ඒක නිවාගමු. ඉතින් තවත් මේ වගේ කුතුහලය පිරිච්ච අභිරහසක් කරගෙන එන්නම්. රැඳිලා ඉන්න සියලු දෙනාටම ජය වේවා. චාව්.